හැමෝටම සුබ දවසක්. සීගෝ මෙඩික්ස් YouTube channel එක වෙත හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ channel එක විදිහට අපි කතා කරන්න යන්නේ මේ channel එකේ අපි කතා කරන්න යන්නේ ප්‍රධාන වශයෙන් මොකද්ද බෞද්ධ චිකිත්සාව කියලා කියන්නේ බෞද්ධ චිකිත්සාවේ ආරම්භයේ සිට බෞද්ධ චිකිත්සාවේ ගැඹුරුතම තැන් දක්වා මේ channel එකේ අපි කතා කරන්න සූදානම් වෙනවා. එතකොට මම ගැන කිව්වොත් මම මලිකිෂාන් චන්ද්‍රරත්න මම මේ වන විට රජයේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි බෞද්ධ චිකිත්සකවරයෙක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බෞද්ධ චිකිත්සාව කියලා කියන්නේ හුදෙක් තනි වෙච්ච යම්කිසි එක රාමුවක් තුළ කොටු වෙච්ච ශාස්ත්‍රයක්ද නැත්නම් ශාස්ත්‍ර ගණනාවක විහිදිච්ච ලොකු concept එකක්ද? මොකක්ද මේ ෆිසියෝതെරපි වල තියෙන මොනවද මේ ශාස්ත්‍ර නැත්නම් පැතිකඩ අපි කතා කරන්නේ ෆිසියෝതെරපි කියලා කියන්නේ මේ තනි දෙයක්ද නැත්නම් ගොඩක් දේවල් වල එකතුවක්ද කියන එක. හරි, අපි යන් වීඩියෝ එකට මුලින්ම ප්‍රධාන දේවල් 6ක් ගැන කතා කරන්න. පළවෙනි එක විදිහට තෝරගත්ත මැනුවල් තෙරපි කියන ටෙක්නික් එක බෞද්ධ චිකිත්සකවරුන් නැත්නම් ෆිසියෝതെරපිස්ලා ගොඩක්ම භාවිතා කරන ටෙක්නික් එකක් විතර මේ මැනුවල් තෙරපි කියන ටෙක්නික් එක අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මැනුවල් තෙරපි කියලා කියන්නේ සරලව කිව්වොත් මේකෙදි වෙන්නේ බෞද්ධ චිකිත්සකවරු තමන්ගේ අත්‍යොදා ගන්නමින් කියන්නේ hands on techniques කියලා කියනවා අපි ඒකට. අත්‍යොදා ගන්නමින් කරන ප්‍රතිකාර ක්‍රමයක්. එතකොට අත්වලින් විවිධ වූ බලයන් යොදමින් විවිධ වූ පීඩනයන් ඇති කරමින් වගේ දේවල් කරලා රෝගීන්ගේ ලෙඩ රෝගීන්ට තියෙන රෝග නිවාරණය කිරීම රෝග සුව කිරීමට දායක කරගන්න ප්‍රධානම අතිශය ප්‍රධාන ටෙක්නිකයක් තමයි මේ මැනුවල් තෙරපි කියලා කියන්නේ. ඒතර මේ මැනුවල් තෙරපි කියන එක යටතේ තව ගොඩක් සබ් ටොපික්ස් තියෙනවා ගොඩාක්. උදාහරණයකට joint mobilization, soft tissue mobilization, massage therapy වගේ ගොඩාක් දේවල් මේ මැනුවල් තෙරපි කියන එක ASCII තව ගොඩාක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි මූලිකවම කතා කරන්නේ ප්‍රධාන දේවල් 6ක් පිළිබඳව විතරක් නිසා ගොඩාක් ගැඹුරට යන දේවල් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා වෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වීඩියෝ මාලාවක් ඔස්සේ මේ හැම දෙයක්ම මේ ෆිසියෝതെරපි වල වචනයක් නැර මේ හැමදේම ඕගොල්ලෝ එක බෙදා හදා ගන්න. දෙවෙනි ක්‍රමයේ විදිහට මම තෝරගත්තේ එක්සර්සයිස් තෙරපි කියන එක. ඒතර එක්සර්සයිස් එකක් කියලා කියන්නේ මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. එක්සර්සයිස් කියලා කියන්නේ යම්කිසි ස්ට්‍රක්චර්ඩ් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ යම්කිසි සැලැස්මකට අනුව සැකසු යම්කිසි ව්‍යායාම පටිපාටියකට තමයි එක්සර්සයිස් එකක් කියලා කියන්නේ. සරලව. එතකොට බෞද්ධ චිකිත්සකවරු මොකද කරන්නේ මේ එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම්ස් ඔස්සේ ගිහින් මේ පේෂන්ට්ලගේ තියෙන විවිධ වූ රෝග සුවපත් කිරීම සිද්ධ කරනවා. එතකොට උදාහරණයක් විදියට මේ ශරීරයේ ඕනම කොටසකට අපිට ව්‍යායාම කියන දේ කරන්න පුළුවන්. මොකද මේ හැම කොටසකම අපි මේ හැම කොටසකම මේ මාංශපේශී කියන එක තියෙනවා. මාංශපේශී වලට අපි ව්‍යායාම කරනවා විශේෂයෙන් බෞද්ධ චිකිත්සකවරු විදිහට. එතකොට ව්‍යායාම කරන්නේ මොන හේතු මතද මොන දේවල් නිසාද මොන දේවල් බලාපොරොත්තු වෙනද මේ ව්‍යායාම කරන්න ඕනේ. මම මුලින් කිව්වා වගේ පළවෙනි එක පේෂන්ට්ගේ පේන් එක අඩු කරන ගොඩක් වෙලාවට වේදනාව සමනය කරන්න. ඊළඟට මාංශපේශී ශක්තිමත් කරන්න. වගේ දේවල් වලට මේ ව්‍යායාම කියන දේ යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සංධි අතර චලන පරාසය වැඩි කරන්න මේ ව්‍යායාම කියන දේවල් අපිට යොදා ගන්න පුළුවන්. එතකොට ව්‍යායාම වලත් ව්‍යායාමය කියලා කියන්නේ එක ශාස්ත්‍රයකට විතරක් කොට වෙච්ච දෙයක් නෙවෙයි. විවිධාකාර ශාස්ත්‍ර විදියට ඊටාම කොටස් කීපයකට කොටස් ගොඩකට මේක බෙදිලා තියෙනවා මේක විහිදිලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ ඒ හැමදේ ගැනම අපි ඉස්සරහට වීඩියෝ මාලාවක් ඔස්සේ කතා කරනවා. හැමදේ ගැනම ඩීප් හරි පොයින්ට් එකකට ගැඹුරට හැමදේම ගැන කතා කරනවා. ඉතින් එක්සර්සයිස් මම කියගියේ එක්සර්සයිස් වලින් කොහොමද බෞද්ධ චිකිත්සකවරයෙක් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් කොහොමද රෝගීන්ගේ ලෙඩ සුවපත් කරන්නේ කියන එක සම්බන්ධයි. තුන්වෙනි ක්‍රමයේ විදිහට මම තෝරගත්තේ ඉලෙක්ට්‍රොതെරපි කියන ක්‍රමවේදය. ඉලෙක්ට්‍රොതെරපි කියන්නේ මොකක්ද? කලින් වීඩියෝ වලත් මම තැන්වල සායම්කි සඳහනක් කරා. ඉලෙක්ට්‍රොതെරපි කියලා කියන්නේ විද්‍යුත් ශක්තිය නැත්නම් විද්‍යුතය කොහොමද අපේ රෝග නිවාරණය සඳහා යොදාගන්නේ කියන එක සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රෝහල් වල බෞද්ධ චිකිත්සක දෙපාර්තමේන්තුවක් තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ ඉලෙක්ට්‍රොതെරපි මොඩැලිටිස් නැත්නම් ඉලෙක්ට්‍රොതെරපි ලබා දෙන ඒ උපකරණ ගොඩක් වෙලාවට තියෙනවා. එතකොට මේ
මේ උපකරණ වලින් යොදා ගන්න මේ මහා පරිමාණයේ වෝල්ටේජ් 230 කරන්ට් එහෙම නෙවෙයි. නැත්තම් වෝල්ට් විභවාන්තර නෙවෙයි අපි සාමාන්‍ය භාවිත කරන ඉතා කුඩා මිලි ඇම්පියර් ප්‍රමාණයේ විද්‍යුත් ධාරා තමයි යොදාගන්නේ මේ ඉලෙක්ට්‍රොതെරපි සඳහා. මේ ඉලෙක්ට්‍රොതെරපි වලින් රෝගීන්ගේ ලෙඩ සුවපත් කිරීම සඳහා ඉතා චූටි විද්‍යුත් ඉතාම කුඩා ධාරා තමයි අපි යොදාගන්නේ. ඒ වගේම ඉතාම හොඳින් මේ රෝගීන්ගේ සුවපත් වීම සිදු වෙනවා. ගොඩක් බහුල වශයෙන් අපි යොදාගන්නේ මේ ඉලෙක්ට්‍රොതെරපි කියන මොඩැලිටි එක ස්නායු ආබාධ සඳහා ස්නායු උත්තේජනය කිරීමට පිළිවීමක් විදිහට. ඉතින් ගොඩක් වෙලාවට TENS සහ IFT කියන මෙතඩ් දෙක පාවිච්චි වෙනවා මේ ඉලෙක්ට්‍රොതെරපි සඳහා. ඉතින් ප්‍රධාන වශයෙන් ওই ටික තමයි සරලව ඉලෙක්ට්‍රොതെරපි ගැන අපි කතා කරන්න තියෙන්නේ. ඊළඟ ක්‍රමයේ විදිහට මම තෝරගත්ත හයිඩ්‍රොതെරපි ගැන කතා කරන්න. ඒ කියන්නේ ෆිසියෝതെරපි වල එක ක්‍රමවේදයක් තමයි හයිඩ්‍රොതെරපි කියලා කියන්නේ. හයිඩ්‍රොതെරපි කියලා කියන්නේ ජලය ඔස්සේ සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක්. ඒ කියන්නේ මේකට අපි යොදා ගන්නවා ටැංකි. ඒ කියන්නේ අපිට patient එක ගිල්ලන්න පුළුවන්. ගිල්ලන්න කියන්නේ මෙතනින් ඔළුව දක්වා නෙවෙයි. සාමාන්‍යයෙන් යාගේ කුමන කොටසද ආබාධයට ලක් වෙලා තියෙන්නේ, කුමන කොටසේද වේදනාව තියෙන්නේ කියන එක මත අපිට ගිල්ලන මට්ටම තීරණය කරන්න පුළුවන්. ඒ තීරණය කරලා ඒ ඔස්සේ ඒ බාත් එකේ අපි කතා කරන ඒ බාත් එකේ විවිධ වූ ව්‍යායාම ක්‍රම අපිට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනි patient කෙනෙක් නැත්තම් මිනිසෙක් අපි ගුරුත්වයේ ඉන්නකොට අපි පොළවේ ඉන්නකොට අපිට දැනෙන බරට වඩා අඩු බරක් තමයි හයිඩ්‍රොതെරපි යුනිට් එකේ නැත්තම් අපි ඒ බාත් එකේ අපිට දැනෙන්නේ. එතකොට ඒ patient කකුල උස්සන්න කරන්න හරි ලේසි. හේතුව මොකද? අර ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම් බලය නිසා. එතකොට උඩුකුරුන් තෙරපුම් බලය, ඊට පස්සේ වතුරෙන් එන පීඩනය, ඊට පස්සේ වතුරේ උෂ්ණත්ව වෙනස් වීම අඩු වැඩි කරලා අපිට රෝගීන්ගේ රෝග නිවාරණය කරන්න පුළුවන්, රෝග සුවපත් කරන්න පුළුවන්. ඒ වගේ අතිවිශාල ක්‍රම කීපයක් එකතු කරලා මේ ඉෆෙක්ටිව්නස් එක, අපේ මේ සාර්ථකත්වය, මේ සඵලතාවය වැඩි කරන්න පුළුවන් මේ හයිඩ්‍රොതെරපි ඔස්සේ. ඉතින් හයිඩ්‍රොതെරපි කියන එක ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයේ වැඩිපුර භාවිතා වෙනවා. සහ මේ හයිඩ්‍රොതെරපි කියන එක ඉතාම සාර්ථක ක්‍රමයක් විදියට බෞද්ධ චිකිත්සකවරුන් පාවිච්චි කරන ඉතාම සාර්ථක ක්‍රමවේදයක්. ඊළඟට කතා කරන්න යන්නේ හීට් තෙරපි කියන මොඩල් එක ගැන. හීට් තෙරපි කියලා කියන්නේ මෙතනදී භාවිතා කරන්නේ අපි තාපය. තාපය අපි භාවිතා කරනවා රෝගීන්ගේ රෝග සුවපත් කිරීම සඳහා. එතකොට ගොඩක් වෙලාවට patient ලගේ අපි ගත්තොත් pain එක අඩු කරන, වේදනාව සමනය කරන්න. ඊට පස්සේ ගොඩක් muscle spasm කියලා සමහර වෙලාවට muscle ඒ කියන්නේ ඉතාම තදට බැඳිලා තියෙද්දි ඒක භාවිතා කරන්නේ එක ස්ටේජ් එකක් තියෙන. ඒක ඉනිෂියල් ස්ටේජ් එකේ නෙවෙයි, පසු කාලීනව අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි භාවිතා කරන මේ හීට් තෙරපි කියන එක මාංශ පේශී වල රුධිර සප්ලයි එක නැත්නම් රුධිර අපි කියන බ්ලඩ් සප්ලයි එක, රුධිර ගමනාගමනය වැඩි කරලා එතනට අදාළ ඒ කියන්නේ ඒ මොකක් හරි ප්‍රදේශයක් තියෙනවා නම් ඒ ප්‍රදේශයේ දෙන්න බ්ලඩ් සප්ලයි එක වැඩි කරලා ඒ හීල් වෙන ප්‍රොසෙස් එක අපි කියනවා. ඒක මොකක් අපි කියමු ඒකට තුවාලේ හොඳ වෙන්න නම් ඒ හොඳ වෙන කාලය අඩු කරනවා සහ ඒ ශීඝ්‍රතාවය වැඩි කරන්න අපිට හොට් පැක් එක නැත්තම් හීටින් පැඩ්ස් වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඉතින් හීට් තෙරපි වල ප්‍රධාන වශයෙන් ඉතින් ඒක තමයි සිද්ධ වෙන්නේ ගොඩක්ම වේදනාව සහ ඉන්ජරි වලින් පස්සේ අපි ඒ ටිෂුස් ඒවා ටික හරියට නියමිත ආකාරයට හදාගන්න නැත්නම් හරියට හීල් කරගන්න තමයි මේ හීට් පැක් එක නැත්නම් හීට් තෙරපි කියන ඒ ක්‍රමවේදය යොදා ගන්න. අවසාන ක්‍රමයේ විදිහට මම තෝරගන්නවා ක්‍රයෝതെරපි කියන ක්‍රමවේදය. ක්‍රයෝതെරපි කියලා කියන්නේ අයිස් භාවිතයෙන් කොහොමද රෝගියෙක්ගේ රෝගයක් හරි මොකක්ම හරි ෆස්ට් ඒඩ් වේවා මොකක් හරි අපි ඒක හොඳ කරන්නේ, අපි ඒක සුවපත් කරන්නේ අපි කොහොමද එතන ප්‍රොපර් ට්‍රීට්මන්ට් එක යොදන්නේ කියලා. ප්‍රධාන වශයෙන් ක්‍රයෝതെරපි වල ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ලෝකලයිස්ඩ්. ඒ කියන්නේ එක ශරීරයේ එක කොටසක ආබාධයක් වුණා, අපි හිතමු දන හිසේ කියලා. දන හිසේ කියන කොටසේ ආබාධයක් වුණා නම් සම්පූර්ණයෙන් මේ දන හිසේ එතෙන්ට විතරක් අයිස් ඇප්ලයි කරන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ස්පෝර්ට්ස් ක්‍රීඩාවලදී අපි ගත්තොත්
ගොඩක් වෙලාවට කට්ටිය කකුල පෙරලෙනවා, ඊට පස්සේ දනිස්ස උලුක් වෙනවා කියලා එහෙම කියනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට අයිස් භාවිතා කරන්න පුළුවන් යම්කිසි ලෝකලයිස් නැත්නම් නිශ්චිත ප්‍රදේශයක් උදෙසා ප්‍රදේශයකට අපිට අයිස් කියන දේ යොදා ගන්න පුළුවන්. ඉතින් එතනදී වෙන්නේ යම්කිසි ලේ ගැලීමක් වගේ සිද්ධ වෙනවා නම්, යම්කිසි බ්ලඩ් ලීකේජ් එකක් වෙනවා නම් අපිට ඒ බ්ලඩ් වෙසල්ස් සංකෝචනය කරලා කන්ස්ට්‍රික්ට් කරලා අපිට ඒ බ්ලඩ් සප්ලයි එක අඩු කරන්න පුළුවන් ඒ විදිහට. එතකොට ඒක තමයි පළවෙනි ක්‍රමය. ක්‍රයෝതെරපි වල එන දෙවෙනි ක්‍රමය තමයි ෆුල් බොඩි ට්‍රීට්මන්ට් කියන එක. ඒ කියන්නේ සම්පූර්ණ ශරීරයම බෙල්ලෙන් පල්ලෙහා සම්පූර්ණ ශරීරයම මේ අයිස් වතුරේ ගිල්ලනවා කියන එක. ඒතකොට මේකට භාවිතා කරනවා සාමාන්‍යයෙන් බාත් එකක් කියන අපි ටැංක් එකක් හදනවා. ඒතකොට ඒකට අයිස් දාලා පේෂන්ට්ව මේක ගිල්ලවනවා. ඒ කියන්නේ සම්පූර්ණ බෙල්ලෙන් පල්ලෙහා. එතකොට ඒක කරන්නේ ඇයි? සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් රග වගේ ස්පෝර්ට්ස් වල ඊට පස්සේ ඒරොබික් ස්පෝර්ට්ස් වල ඒරොබික් කියලා කියන්නේ ඒක අපි කතා කරමු YouTube channel එකේ පස්සට. ඒ වගේ මහන්සියක් වෙන ක්‍රීඩා තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදී කූල් ඩවුන් ප්‍රොසෙස් එක අපි ඉස්සරහට කතා කරමු. වෝම් අප් කියන්නේ මොකද්ද? කූල් ඩවුන් කියන්නේ මොකද්ද? මේ හැමදේම. ඒතර කූල් ඩවුන් ප්‍රොසෙස් එකේදී අපි මොකක් හරි ලොකු මහන්සියකට පස්සේ අපේ ඇඟ ක්‍රමක්‍රමයෙන් ඇඟ සිසිල් කරන්න ඕන නම් අපි යොදා ගන්න ක්‍රමයක් තමයි මේ ෆුල් බොඩි ක්‍රයෝതെරපි කියලා කියන්නේ. එතකොට මේකෙදි සම්පූර්ණ රෝගියාම, සම්පූර්ණ පේෂන්ට්ම නැත්නම් සම්පූර්ණ ක්‍රීඩකයාම මේ අයිස් බාත් එකේ ගිල්ලීම සිද්ධ කරනවා. එතකොට මේ අයිස් වලින් කරන ප්‍රධානම දේ තමයි heart rate එක තියනවා නම් හිමීට අඩු කරනවා. ඒ කියන්නේ දැන් අයිස්නේ. දැන් එතකොට බොඩි ටෙම්පරේචර් එක ගොඩක් හිමීට අඩු වෙනවා. ඒ කියන්නේ දැන් ඒරොබික් වගේ ස්පෝර්ට් එකක් කරපු කෙනෙක්ගේ ඇඟේ තියෙන හීට් එක ඉතාම වැඩි. එතකොට මේ පැත්තෙන් අයිස් දැම්මම බොඩි එකේ සහ අයිස් වල තියෙන උෂ්ණත්ව ගැප් එක, ඒ කියන්නේ ටෙම්පරේචර් ගැප් එක වැඩි. ඒ හින්දා මොකද කරන්නේ? ශරීරයෙන් තාපය එළියට පිටවීම සිද්ධ වෙනවා. ඉතින් ක්‍රමක්‍රමයෙන් අර ක්‍රීඩකයාගේ තියෙන හීට් එක ඇඟෙන් එළියට එනකොට ඇඟේ තියෙන උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ඒක සාමාන්‍ය ගානට එන එක සිද්ධ වෙනවා. එතකොට තව ඇඩිෂනල් මොන හරි දෙයක් කිව්වොත් ක්‍රයෝതെරපි සම්බන්ධ මේ ක්‍රයෝതെරපි වලින් ඉන්ෆ්ලමේෂන් එකක් තියෙනවා නම් ඒක අඩු වෙනවා. ඒ කියන්නේ ආසාත්මිකතාවයක් තියෙනවා නම් ඒක අඩු වෙනවා. සහ ඉදීම වගේ තත්ත්ව, ඒ කියන්නේ ඉදිමුම් වගේ තත්ත්ව තිබ්බොත් ඒක අඩු වෙන්න ප්‍රධානම කාර්යභාරයක් කරනවා මේ ක්‍රයෝതെරපි කියන ඒ ක්‍රමය. හරි. අද අපි මේ තුන්වෙනි වීඩියෝ එක විදිහට කතා කරේ බෞද්ධ චිකිත්සාව කියලා කියන්නේ එක ශාස්ත්‍රයක්ද නැත්නම් ශාස්ත්‍ර කීපයක එකතුවක්ද කියන එකට උත්තරේ විදිහට. ඉතින් බොහොම ස්තුතියි channel එකත් සම්බන්ධ වෙන හැමෝටම. ඉදිරියේදී මේ සම්බන්ධ සියලුම විස්තර සවිස්තරව සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ YouTube channel එකත් එක්ක. රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. විශේෂයෙන්ම YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. Seago Sports අපේ Facebook page එකත් follow කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා හැම දිනාටම. එහෙනම් අදට ගිහින් එන්න සුබ දවසක් සිළුම දෙනාට.